ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 13 වෙනි තරඟයේදී විශිෂ්ට සතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් නායක කුමාර් සංගක්කාරට ඊයේ හැකි වුණා. එම සතකයත් සමග එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම පරදා කල්ලු 9ක සුපිරි ජයක් වාර්තා කිරීමටද ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පාර දුන් එංගලන්තයේ කල්ලු 5ක් දෙවි ලකුණු 140ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර පිළිතුර එනුම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 12 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණ දෙවි ජයග්‍රහී ඉලක්කය පසු කරා. කුමාර් සංගක්කාර නොදවි ලකුණු 106ක් රැස් කරේ පන්දු 47කින්. එක් 6 පාරක් හා 4 පාර 19ක් සමගින්. මෙම ශතකයත් සමග සංඝාට ලෝ නන්දෙසින් විශාල සූපැතුම් ප්‍රමාණයක් ලැබුණා. ඒ අතරින් සංඝා ප්‍රධාන පුහුණුකාරීත්වය දන රාජස්ථාන් රෝයල් කණ්ඩායම සංඝාට සුබපතා තිබුණේ once a legend always a legend යන ආකාරයෙන්. කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දන රාජස්ථාන් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම දගපන්දු ඉවරක් වන වනිදු හසරංගා මහේෂ් තීක්ෂණ මෙවර ක්‍රීඩා කරනවා.